ජීවිත කාලය තුළදී අපි ප්‍රාර්ථනා කරන එක දෙයක් තමයි ලෙඩ රෝගවලින් තොරව නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්න කියන එක. ඉතින් මේ නිසාම ගොඩක් වෙලාවට පුළුවන් තරම් පරිස්සම් වෙන ගමන්ම ආහාර පාන ආදියනොත් යම් පාලනයක් පවත්වා ගන්න ඔබත් උත්සාහ කරනවා ඇති. වර්තමානය වන විට බොහෝ දෙනෙක්ට තියෙන බෝ නොවන රෝගවලින් එකක් තමයි අධිරුධිර පීඩන තත්ත්වය කියලා කියන්නේ. ඉතින් මේ අධිරුධිර පීඩනයේ තියෙන කෙනෙක් ලුණු භාවිතා කරන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු මාත්‍රාවකින්. ඒ තමයි වෛද්‍ය නිර්දේශය. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට ශරීරයේ පැවැත්මට ලවණ වර්ගවල අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ රෝගී තත්ත්වය නිසා සමහරක් අය ආහාරවලට ලුණු භාවිතා නොකරම පිසීමට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වය ඇත්තටම හොඳයිද? ලුණු නැතිව අපිට ඉන්න පුළුවන්ද? අද අරුණෝදය තුලින් අපි සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ වැදගත් කාරණාව ගැන. ඔබේ ආහාර වේලේ ලවණ වර්ග වැඩිපුර අන්තර්ගත වීම කියන්නේ ඔබට අනිවාර්යෙන්ම ගැටලුවක් වෙන දෙයක්. විශේෂයෙන්ම අධිරුධිර පීඩනය වගේ තත්ත්ව මේ නිසා ඇති වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් ලවණ වර්ග අඩුවෙන් භාවිතා කිරීම කියලා කියන්නේ රෝගී වෙන කාරණාවක් බව ඔබ දන්නවාද? කොහොම වුණත් ඔබ අධිරුධිර පීඩනය හෝ වෙනත් එවැනි රෝගයකින් පෙළෙන අයෙක් නම් එහෙමත් නැත්නම් ඔබේ වෛද්‍යවරයා ඔබට ලවණ වර්ග සීමා කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා නම් ඔබට මේ තත්ත්වය අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම මේ අදාළ වෙන්නේ යම් රෝගී තත්ත්වයක් තියෙන අයෙක් නිසාවෙන් ආහාර ආදිය පිළියෙල කිරීමේදී නිරෝගීමත් ඔබත් ලවණ වර්ග ආදී ශරීරයට අත්‍යවශ්‍ය වෙන දේවල් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා නම් පමණයි. ලුණු ආහාරයට ගන්න එකෙන් අපේ ශරීරයට එක්වෙන වැදගත්ම සංඝටකය තමයි සෝඩියම් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දිනකට මිලිග්‍රෑම් 1500ත් 2300ත් අතර ප්‍රමාණයක් තමයි නිර්දේශ කරනු ලබන්නේ. ඉතින් දහඩිය දැමීම, මුත්‍රා පිටවීම වගේ දේවල් එක්ක ආසියාතික රටක ජීවත් වෙන අපේ ශරීරයෙන් ලවණ වර්ග ඉවත්වීම ඉතා ඉහළ අගයක් ගන්නවා. ඉතින් ඔබේ ශරීරයේ සෝඩියම් මට්ටම පහළ බැසීමෙන් ඇතිවෙන්න පුළුවන් සුවිශේෂී රෝග තත්ත්ව ගැන අපි මීළඟට බලමු. අංක 1. දියවැඩියාව රෝගී තත්ත්වය. ඔබේ ශරීරයේ සෝඩියම් මට්ටම පහළ යන විට සෛල මගින් ඉන්සියුලින් හෝමෝනයට දක්වන ප්‍රතිචාර සීමා වෙනවා. ඔබේ ශරීරයේ සෛල සහ ඉන්සියුලින් හෝමෝන මට්ටම අතර සංඥා හුවමාරුව සඳහා සෝඩියම් ලවණය අත්‍යවශ්‍ය වෙනවා වගේම එමකින් ඒ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ විදිහට ඉන්සියුලින් ශරීරයේ සෛල මගින් ප්‍රතිචාර දක්වන්නේ නැති වුනහම රුධිරයේ තියෙන ග්ලූකෝස් සෛලවලට උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යන්න පුළුවන් බව පරීක්ෂණ මගින් සනාථ කරගෙන තියෙනවා. මේ ඉන්සියුලින් වලට පවතින ප්‍රතිරෝධීතාවය දියවැඩියාව රෝගයක ආකාරයකට වගේම හෘදයාබාධ ඇතිවෙන්නත් හේතුවක් වෙනවා. අංක 2. හෘදයාබාධ ඇතිවීම. ඔබ ගන්නා සෝඩියම් ලවණ මට්ටම අඩුවීමත් එක්ක ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා පහළ බහිනවා. මේ නිසා අධිරුධිර පීඩනයක් පවතින අයට හැර සාමාන්‍ය රුධිර පීඩන මට්ටමක් තියෙන අයට සෝඩියම් මට්ටම පහළ බැසීමත් එක්ක අඩු රුධිර පීඩන මට්ටමක් ඇති වෙන්න ගන්නවා. හදවතේ ක්‍රියාකාරීත්වයට මේ ලවණ වර්ග අවශ්‍ය නිසා අඩු සෝඩියම් මට්ටමක් එක්ක හෘදයාබාධ ආදී හදවත හා සම්බන්ධ රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. අංක 3. හදවතේ ක්‍රියාකාරීත්වය නතර වීම. හදවතේ ගැස්ම නතර වෙනවා කියන්නේ මරණයට පත්වීම හා සමාන දෙයක් කිව්වොත් නිවැරදි. හાર્ට් ෆේලියර් එකක් කියලා හඳුන්වන මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ශරීරයේ පුරා රුධිරය පොම්ප කිරීමට හදවතට හැකියාවක් නොමැතිවීම. මේ නිසා ශරීරයේ සෛලවලට වගේම හදවතේ සෛලවලටත් ජීවත් වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාල වෙනවා. ඇත්තටම මේ අවස්ථාවේදී හදවත සම්පූර්ණයෙන් නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් හදිසියෙම ඇතිවන මෙවැනි අවස්ථාවක් ඔබේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වලට බලපානවා වගේම මේ ඇතිවන හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීම තරමක් අසීරු එකක් වෙනවා. මේ නිසා උවමනාවටත් වඩා ලුණු ආහාරයට ගන්න එක සීමා නොකරන එකෙන් ඔබේ හදවත රෝගී වීමේ අවදානමක් තියෙන බව අනිවාර්යෙන් මතක තබා ගන්න. අංක 4. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැගීම. විද්‍යාත්මක පරීක්ෂණ මගින් සනාථ කරගෙන තියෙන දෙයක් තමයි මේ අඩු සෝඩියම් මට්ටමක් හේතුවෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න හැකියාවක් තිබෙන බව කියලා කියන්නේ. අංක 5. රුධිරගත සෝඩියම් මට්ටම පහත බැසීම හෙවත් හයිපෝනේට්‍රිමියා තත්ත්වය.
අපි මේ වීඩියෝවෙන් මීළඟට කතා කරන්නේ රුධිරයේ සෝඩියම් මට්ටම අඩුවීමත් එක්ක සිදුවෙන දේ ගැන. සාමාන්‍යයෙන් මේ තත්ත්වය අපේ වැරදි හැසිරීම් රටා නිසා වගේම විවිධ ලෙඩ රෝග නිසා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වැඩිපුර දහඩිය දමන කාලයකදී අධික වෙහෙස වෙන වැඩක් කරලා දහඩිය වැයවීම සිදු වුණොත් ඔබ බොන ජලයේ ප්‍රමාණයක් ඉහළ නිසා ශරීරය තුළ මේ වගේ සෝඩියම් ඌනතා එන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම ඔබට පෙන්눔 කරන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි මාංශපේශීවල සිදුවන කැක්කුම් සහ කෙන්ඩා පෙරලීමේ තත්ත්වය. ශරීරයට අධික වෙහෙසක් දැනීම, වමනය සහ ඔක්කාරය, හිසේ ඇතිවන කැක්කුම් ස්වභාවය. ඉතින් මේ උෂ්ණාධික කාල සීමාවේදී ඔබටත් මේ කීව ලක්ෂණ සමහර විට දැනෙන්නට ඇති. ඒකට හේතුව ඔබේ ශරීරයෙන් පිටවන ලවණ ප්‍රමාණය වැඩිවීම සහ ඊට අවශ්‍ය තරම් ලවණ ඔබ බාහිරින් නොගැනීම. රුධිරගත සෝඩියම් මට්ටම පහත බසින ලෙඩ රෝග මොනවද? රුධිරගත සෝඩියම් මට්ටම පහත බසින ලෙඩ රෝග විදිහට වකුගඩුවල ආබාධ ඇති පුද්ගලයන්, හදවතේ දුර්වලතා සහිත පුද්ගලයන්, හෝමෝන අසමතුලිතතාවය සහ අදාළ අන්තරාසර්ග පද්ධතිවල ගැටලු සහිත පුද්ගලයන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යම්කිසි රෝගයකට මුත්‍රාකාරක ඖෂධ ලබා ගන්නවා නම් ඔවුන්ගේ ශරීරයෙන් ලවණ බැහැරවීම අධික නිසාත් මේ අඩු සෝඩියම් මට්ටම් තත්ත්වය ඇතිවීමේ අවදානම තියෙනවා. ඉතින් මේ තත්ත්වය සාමාන්‍යයෙන් සමාජය තුළ අඩු රෝගී තත්ත්වයක් නෙමෙයි. බහුලව දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. මීට අමතරව වයස්ගත වීම, අඩු ලවණ සහිත ආහාර වේල් දිගින් දිගටම ලබා ගැනීම, අධිකව ව්‍යායාමවල නිරත වීම, පමණට වඩා වැඩියෙන් ජලය පානය කිරීමත් මේ හදිසි ඇතිවන ලවණ හිඟතාවයට හේතුවක් වෙන්න පුළුවන්. ලුණු අඩුවෙන් කමුද වැඩියෙන් කමුද? ඔබේ සෞඛ්‍ය තත්ත්වය තීරණය වෙන්නේ ඔබ මතමයි. අන්න ඒ නිසා තමයි ඕනෑම වෛද්‍ය ක්‍රමයක අපි බොහොම සරලව හඳුන්වන්නේ ඕනම ආහාරයක් හෝ විහරණයක් පමණට වඩා අවශ්‍ය නැති බව. උදාහරණයක් විදිහට ඔබට නිතරම ශනික ආහාර වර්ග, බීම වර්ග ආදිය භාවිතා කෙරෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම ලුණු ආහාරයට ගැනීම පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම හැකිතාක් ස්වභාවික ආහාරවලට හුරු විය යුතු වෙනවා. ඔබ කලින් කීව විදිහේ ශනික ආහාරාදීන් ඉවත් වෙලා ඉන්න, කය වෙහෙසලා වැඩ කරන හෝ නිතරම ව්‍යායාමවල නිරත වෙන කෙනෙක් නම් පමණට වඩා ලුණු ආහාරයට ගැනීම සීමා නොකර සාමාන්‍යයෙන් දෛනිකව ගත යුතු ලුණු ප්‍රමාණය ආහාරයට ගත යුතු වෙනවා. ඔබ අධිරුධිර පීඩනය වගේ ලුණු භාවිතය මත යාමනය වෙන රෝගයකින් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම අඩු ලවණ සහිත ආහාර භාවිතා කිරීම කළ යුතුම වෙනවා. ඉතින් මෙන්න මේ නිසා ඔබේ ආහාර වේල ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ප්‍රමාණය ඉක්මවා ඕනෑම දෙයක්, ඖෂධයක් හෝ ආහාරයක් පාලනය කිරීමෙන් හෝ භාවිතයට ගැනීමෙන් වළකින්න. ශරීරය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසු වෙන්න. ඉතින් අද දිනේ ඔබ අරුණෝදය නාලිකාව තුලින් ඔබ වැඩිපුර අවධානයක් යොමු නොකරන කරුණක් පිළිබඳව දැනුවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබේ නිරෝගී සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මතුවෙන ගැටලුකාරී තත්ත්වවලදී රුධිරගත ලවණ පරීක්ෂාවක් සිදු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් දවසක මේ වගේම වටිනා සුවිශේෂී වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබට සුව ආයුෂ සපිරි දිනයක් වේවා.